සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම BTC අප්ඩේට් වීඩියෝ වල අපි කලින් කරපු වීඩියෝ එකේදී අපි කතා කරද්දී ප්‍රයිස් එක රන් උනේ මෙන්න මේ ලෙවල් එකේ. එතකොට අපි එතනදී කතා වුණා ප්‍රයිස් එක බොහෝ විට මෙන්න මේ zone එක දක්වා අප් වුණොත් මෙන්න මේ zone එකෙන් නැවත රිජෙක්ට් වෙලා ප්‍රයිස් එක මෙන්න මේ ලෙවල් එක දක්වා වැටෙන්න ඉඩ කඩක් තියෙනවා කියලා. 83යි 600 වගේ ලෙවල් එකට. ඉතින් ඇත්තටම ප්‍රයිස් එක ඒ විදිහට උඩට අප් වුණේ නැහැ. ප්‍රයිස් එක එකම දිගට දවස් 3ක් විතර ඇතුළත ප්‍රයිස් එක අපි අර කියපු zone එක දක්වා ඩම්ප් වුණා. ඉතින් ඇත්තටම අපි එතනදී කතා කරපු දෙයක් තමයි ප්‍රයිස් එක මෙන්න මේ zone එකේදී හොඳ support zone එකක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම මේ කිව්වා වගේ ප්‍රයිස් එක එතනින් පහළට වික් කරා ප්‍රයිස් එක එතනින් හෝල්ඩ් කරගෙන ප්‍රයිස් එක උඩට දැනට අප් වෙලා තියෙනවා. ඉතින් ප්‍රයිස් එක මේ වෙද්දී අප් වුණත් මෙන්න මේ zone එක මෙන්න මේ වීක්ලි ට්‍රෙන්ඩ් එක සහ මෙන්න මේ අපි මාක් කරගෙන තියෙන වොලියම් ප්‍රොෆයිල් වොලියම් zone එක මෙන්න මේ 96 කියන කිට්ටුවෙන් තියෙන නිසා ප්‍රයිස් එක බොහෝ විට උඩට අප් වුණත් නැවත පහළට වැටෙන්න ඉඩ කඩක් තියෙනවා මෙන්න මේ zone එකකින්. ඉතින් එතකොට කෙනෙක්ට මොනිටර් කරන් ඉන්න පුළුවන් මෙන්න මේ zone එක දැනට ප්‍රයිස් එක මේ විදිහට දැන් මෙහෙම උඩට අප් වුණත් ප්‍රයිස් එක මෙන්න මේ විදිහට නැවත පහළට රිජෙක්ට් වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඒක රිජෙක්ට් වෙන්න නම් ඒ විදිහට ප්‍රයිස් එක මෙතනින් රිජෙක්ට් වෙලා මේ විදිහට ගොඩක් පහළට වැටෙන්න නම් මෙන්න මේ 83යි 358 කියන zone එකත් බ්‍රේක් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට පහළට ප්‍රයිස් එක බ්‍රේක් වුණොත් මේ විදිහට නැවත ප්‍රයිස් එක දිගටම පහළට වැටෙන්න ඉඩ කඩක් තියෙනවා. එහෙම වුණොත් ප්‍රයිස් එක ගොඩක් ගොඩක් ලොකු ඩම්ප් එකක යන්න ඉඩ කඩක් තියෙනවා. එතකොට ප්‍රයිස් එක එහෙම වුණොත් 64 62 වගේ කිට්ටුවටම ප්‍රයිස් එක ඩ්‍රොප් වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් අපි බලමු ප්‍රයිස් එක එතකොට ඒ විදිහට මේ zone එකත් බ්‍රේක් කරගෙන කැන්ඩල් ක්ලෝස් වෙලා ප්‍රයිස් එක ඩ්‍රොප් වෙනවද? එහෙමත් නැත්නම් ප්‍රයිස් එක මෙන්න මේ විදිහට මේ හරිය ලොකු කොන්සල්ටේෂන් එකක් හදන්නත් ඉඩ කඩක් තියෙනවා. ප්‍රයිස් එක මෙන්න මේ විදිහට උඩට මේ විදිහට අප් වෙලා නැවත මෙන්න මේ zone එකට ඩම්ප් වෙලා මෙන්න මේ zone එකේ කොන්සල්ටේෂන් එකක් හදන්නත් ඉඩ කඩක් තියෙනවා. එහෙම කොන්සල්ටේෂන් එකක් හැදුනොත් ප්‍රයිස් එක ඊට පස්සේ බ්‍රේක් වෙන පැත්තට යන්න ඉඩ කඩක් තියෙනවා. එතකොට මෙන්න මේ zone එක බ්‍රේක් කරගෙන ප්‍රයිස් එක උඩට අප් වෙන්නත් ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම ප්‍රයිස් එක පහළට බ්‍රේක් වුණොත් මෙන්න මේ කොන්සල්ටේෂන් එකක් හදලා ප්‍රයිස් එක මේ විදිහට පහළට බ්‍රේක් වෙලා මේ වුණොත් පහළට යමේ ඉඩ කඩකුත් තියෙනවා. දැනට කෙනෙක්ට ඔය 96යි මෙන්න මේ 96 97 කියන zone එක සහ මෙන්න මේ 83358 කියන zone එක කෙනෙක්ට වොච් කරගෙන ඉන්න පුළුවන් ප්‍රයිස් එක මෙන්න මේ zone එක අතර තියෙනකන් අපිට හරි විදියට කන්ෆර්මේෂන් එකක් ගන්න බෑ ප්‍රයිස් එකේ ඩිරෙක්ෂන් එක සම්බන්ධව. ඉතින් එතකොට ප්‍රයිස් එක දැනට වොච් කරගෙන ඉන්න පුළුවන් මෙන්න මේ zone එකේ රිජෙක්ෂන් එකක් එනවද සහ මෙන්න මේ zone එකට නැවත වැටුනොත් මේ zone එක බ්‍රේක් කරලා ප්‍රයිස් එක යටින් මෙන්න මේ zone එකට යටින් කැන්ඩල් ක්ලෝස් වෙනවද කියන එක කෙනෙක්ට වොච් කරගෙන ඉන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් හොඳ ෂෝට් එන්ට්‍රි වලට එන්ට්‍රි ගන්න හැකියාවක් තියෙන්න පුළුවන්. ප්‍රයිස් එක මෙන්න මේ විදිහට උඩටත් අප් වෙලා නැවත පහළට ඇවිත් මෙන්න මේ zone එකත් බ්‍රේක් වුණොත් එහෙම වුණොත් අපිට මෙන්න මේ zone ටාගට් කරලාම ෂෝට් එන්ට්‍රි වලට එන්ට්‍රි ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ප්‍රයිස් එක මේ විදිහට ලොකු කොන්සල්ටේෂන් එකක් හදලා මේ විදිහට ලොකු කොන්සල්ටේෂන් එකක් හදලා උඩට බ්‍රේක් වුණොත් මේ විදිහට ට්‍රෙන්ඩ් ලයින් එකනුත් උඩට ප්‍රයිස් එක ආවොත් ඒ හැරියදීත් අපිට අදාළ කන්ෆර්මේෂන් බලලා ලෝන් ට්‍රේඩ් වලට එන්ට්‍රි ගන්න හැකියාවක් තියෙන්න පුළුවන්. ඉතින් දැනට මම ගොඩක් දුරට වොච් කරගෙන ඉන්නේ ප්‍රයිස් එක මෙන්න මේ zone එක බ්‍රේක් වෙනවද කියලා. එහෙම වුණොත් ප්‍රයිස් එක බොහෝ විට ඉඩ කඩක් තියෙනවා මේ 63000 64000 කියන ලෙවල් එකට ප්‍රයිස් එක ඩ්‍රොප් වෙන්න. ඉතින් මේ zone එකටම. එතකොට ඒක තමයි දැනට මම බලාගෙන ඉන්නේ. ඉතින් අපි මෙන්න මේ zone එක ගැන තවදුරටත් කතා කරොත් එහෙම අපි මේ කලින් මාක් කරපු මෙන්න මේ විදිහට මෙතන Fibonacci retracement tool එක දාගෙන බැලුවොත් මෙන්න මේ low එකේ ඉඳලා ආසන්න වශයෙන් මම දාගන්නම්. එතකොට මෙන්න මේ විදිහට දාගත්තොත් අපිට පේනවා මෙන්න මේ
සෝන් එකකින් සපෝට් එකක් හම්බෙන්නේ මේ දැනට තියෙන. එතකොට මේ දැනට තියෙන මේ 7.86 කියන ෆිබොනාචි ලෙවල් එකකින්. එතකොට ඒකෙන් තමයි දැනට ප්‍රයිස් එක හෝල්ඩ් කරගෙන ඉන්නේ උඩට අප් උනේ. ඉතින් එතකොට ඒකත් බ්‍රේක් වෙනවා කියන්නේ ප්‍රයිස් එක බොහෝ විට ඉඩකඩක් තියෙනවා මේ සෝන් එකට වැටෙන්න. එතකොට ඒකත් එක කන්ෆර්මේෂන් එකක්. එතකොට මේ මම කලින් මාක් කරගත්තේ ගෝල්ඩන් පොකට් එක සහ අර මගේ මම ස්පෙෂලි මාක් කරගෙන ඉන්න මෙන්න මේ 705 කියන සෝන් එක. ඉතින් ඒකනුත් පහළට ප්‍රයිස් එක ඇවිත් නැවත එකකින් උඩට ඇවිත් තියෙන නිසා එතන දැන්ට සපෝට් එකක් විදියට ප්‍රයිස් එක හෝල්ඩ් කරගෙන ඉන්නවා. ඉතින් ඕකයි අපිට බලන් ඉන්න පුළුවන්. එතකොට මේ සෝන් එක අපි දැන් මේක අපි අයින් කරගත්තොත් ප්‍රයිස් එක එකකින් උඩ රන් වෙන හින්දා ඉතින් ප්‍රධාන වශයෙන් මෙන්න මේ සෝන් එක සහ මේ සෝන් එක කනෙක්ට් මොන්ටර් කරගෙන ඉන්න පුළුවන් ප්‍රයිස් එක මේ සෝන් එකෙන් උඩට බ්‍රේක් වෙනවද සහ මේ සෝන් එකෙන් යටට බ්‍රේක් වෙනවද කියලා. ඉතින් ඇත්තටම ඒක මමත් දැන්ට වොච් කරගෙන ඉන්නවා. මේ සෝන් එක සහ වොලියුම් ප්‍රොෆයිල් වලට අනුව මෙන්න මේ සෝන් එක අපි බැලුවොත් අපිට පේන දෙයක් තමයි එතකොට වොලියුම් ප්‍රොෆයිල් මෙන්න මේ විදිහට ලෝ එකේ ඉඳලා මෙන්න මේ හයි එකට ඇඳලා බැලුවොත් එතෙන්දිත් අපිට පේනවා මෙන්න මේ සෝන් එක බ්‍රේක් වෙනවා කියන්නේ. එතකොට මේ සෝන් එක මෙතන මේ වැලියු ඒරියා ලෝ එක. වැලියු ඒරියා ලෝ එකක් තියෙන්නේ මෙන්න මේ 84යි ඒ කිට්ටුවෙන්ම. එතකොට ප්‍රයිස් එක බොහෝ විට ඇවිත් මේ සෝන් වලට යටින්. එතකොට අපිට මෙන්න මෙතන සෝන් එකක් විදිහට මෙන්න මේක ඇඳ ගන්න පුළුවන්. ඔන්න ඔය සෝන් එකටත් යටින් බොහෝ විට ඩේලි කැන්ඩල් ක්ලෝස් වුණා. එතකොට මේ සෝන් එකට මේ සෝන් එක සහ මෙන්න මේ සෝන් එක අතර තමයි ප්‍රයිස් එක බොහෝ විට කොන්සොලිඩේට් වෙන්න ඉඩ ගඩක් තියෙන්නේ. ඉතින් ප්‍රයිස් එක මේ සෝන් එකට යටින් කැන්ඩල් ක්ලෝස් වුණොත් ප්‍රයිස් එක මෙන්න මේ සෝන් එක දක්වා වැටෙන්න ඉඩ ගඩක් තියෙනවා. බැරි වෙලාවත් ප්‍රයිස් එක මේ විදිහට පහළට ඇවිත් මෙන්න මේ සෝන් එක දක්වා ඩ්‍රොප් වුණොත් මෙන්න මේ සෝන් එක හොඳ සපෝට් සෝන් එකක් විදිහට ප්‍රයිස් එකට වැඩ කරන්න ඉඩ ගඩක් තියෙනවා. එහෙම වුණොත් අපිට මේ හරියෙන් හොඳ ලොන් එන්ට්‍රීස් වලට එන්ට්‍රි ගන්න හැකියාවක් තියෙන්න පුළුවන්. දැනට මම මෙන්න මේ සෝන් එක ප්‍රධාන වශයෙන් මොනිටර් කරගෙන ඉන්නවා. ප්‍රයිස් එක මේ සෝන් එක බ්‍රේක් වෙනවද කියන එක. ඒක ඒ විදිහට බ්‍රේක් වුණොත් මගේ ටාගට් වෙන්නේ මෙන්න ඊළඟට BTC ටාගට් වෙන්නේ මෙන්න මේ 64000 63000 කියන සෝන් එක. ඉතින් දැනට මම ප්‍රයිස් එක මේ සෝන් එකේ කොන්සල්ටේෂන් එකක් යන නිසා දැනට මම ට්‍රේඩ් වලට එන්ට්‍රි ගන්න උත්සාහ කරන්නේ නැහැ. ප්‍රයිස් එක මේ විදිහට පහළට වැටුනොත් සහ මේ හරිය ලොකු කොන්සල්ටේෂන් එකක් හදලා ඊට පස්සේ බ්‍රේක් වෙන පැත්ත අනුව මම ට්‍රේඩ් එකක් ගන්න බලාගෙන මාකට් එක වොච් කරගෙන ඉන්නවා. ඉතින් දැනට මම ওই විදිහට තමයි මාකට් එක ගැන දකින්නේ. ඉතින් කෙනෙක්ට පුළුවන් මෙන්න මේ සෝන් එක වොච් කරගෙන ඉන්න. බැරි වෙලාවත් ප්‍රයිස් එක මේ සෝන් එක බොහෝ විට බ්‍රේක් වුණොත් ගොඩාක් ඉඩකඩක් තියෙනවා ප්‍රයිස් එක මෙන්න මේ සෝන් එක දක්වා ඩ්‍රොප් වෙන්න. ඉතින් ඒක නිසා ගොඩාක් ලොකු ලොන් පොසිෂන් වලට එන්ට්‍රි ගන්න මේ අවස්ථාවේ සුදුසුයි කියලා මම දකින්නේ නැහැ. මොකද ප්‍රයිස් එක ගොඩක් ඩ්‍රොප් වෙලා තියෙන හින්දා සමහරක් කට්ටිය ගොඩක් විදියට ලෝන් පොසිෂන් වලට එන්ට්‍රි ගන්නවා. ඉතින් ඇත්තටම ප්‍රයිස් එක දැනට තියෙන සෝන් එකත් එක්ක එහෙම ලොකු ලෝන් පොසිෂන් වලට එන්ට්‍රි ගන්න තරම් සුදුසුයි කියලා මම දකින්නේ නැහැ. මොකද ප්‍රයිස් එක මේ ලෙවල් එකේ රිජෙක්ෂන් එකක් ඇවිත් මේ සෝන් එකත් බ්‍රේක් වුණොත් ප්‍රයිස් එක බොහෝ විට ඉක්මනින්ම මෙන්න මේ සෝන් එක දක්වා වැටෙන්න ඉඩ ගඩක් තියෙනවා. ඒක නිසා පරිස්සමට ස්ටොප් ලොස් දාගෙන ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.